නිමුඩා 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 සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ හම් දිල් දේ චුකේ සනම් මූවී එකේ සම්පූර්ණ කතාව. මූවී එකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සල්මන් ඛාන්, අජේ දේවගන් එක්ක සුරූපී නීලිය, අයිශ්වර්යා රායි. ඉතින් එහෙමනම් වැඩි කතාව මුකුත් නැතුව අපි යනවා අද මූවී එකේ සම්පූර්ණ කතාවට. මූවී එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ දීපපාලි උත්සවයේ සමරන පාරම්පරික ලස්සන පවුලක්. මේ පවුලේ ප්‍රධානියා තමයි පණ්ඩිත් දාබර්. පාරම්පරික සංගීතයට ආදරය කරන ඉදිරි පරම්පරාවට මේ ශාස්ත්‍රය උගන්වමින් තමයි ජීවත් වෙන්නේ. ඔහුට ඉන්නවා ගොඩක් ලස්සන දියණියක්. ඇගේ නම තමයි නන්දනී කියන්නේ. ඇය ගොඩක් සෙල්ලක්කාර ගැහැණු ළමෙක් වගේම හැම වෙලේම ගොඩක් විනෝදයෙන් තමයි කාලය ගත කරන්නේ. ওই වෙලාවේ නන්දනීට එයාගේ අම්මා කියනවා ඔයා ගිහින් කාමරය අස් කරන්න කියලා. ඉතාලියේ ඉඳන් අමුත් එක්කෙනවා තාත්තගෙන් සංගීතය ඉගෙන ගන්න කියලා. ඒකට නන්දනීට ගොඩක් කේන්ති යනවා. නන්දනී කියනවා හැමදාමත් මගේ කාමරේම තමයි අමුත්තන්ට දෙන්නේ. මේ පාර නම් මම කාමරේ අස් කරන්නේ නැහැ කියලා. ටික වෙලාවකින් සමීර් කියන අමුත්තා මේ ගෙදරට එනවා. ඉතින් සමීර් එන්නේ ඉතාලියේ ඉඳන් නන්දනීගේ තාත්තගෙන් සාම්ප්‍රදායික සංගීතය ඉගෙන ගන්න කියලා. සමීර් කාමරයට ගියාට පස්සේ සමීර්ට නන්දනීව හම්බ වෙනවා. හැබැයි නන්දනී නම් සමීර්ව ගණන් ගන්නවත් නැතුව ඔහු කියන දේවල් අහගෙන ඉන්නවා. හැබැයි සමීර් දැකපු පළවෙනි දවසේම නන්දනීටත් පුංචි කැමැත්තක් සමීර් ගැන ඇති වෙනවා. ඉතින් සමීර් කියන්නේ ගොඩක් විනෝදකාමී චරිතයක්. ඒක නිසා ගොඩක් විනෝදයෙන් තමයි මේ ගෙදර ආපු දවස් ටිකට නන්දනීගේ ගෙදර ගත කරන්නේ. මේ දේවල් ගැන නන්දිනී නම් ඉන්නේ සමීර් ගැන හුඟක් තරහෙන්. මේ වෙලාවේ ගෙදර සේවකයෙක් සමීර්ට ඇවිත් කියනවා ගුරුජී සර්ට කතා කරා කියලා. ඉතින් සමීර් කලබලෙන් ගුරුජීව හම්බ වෙන්න යනවා. සමීර් කොයිතරම් කලබල වෙලා හිටියද කියනවනම් ඔහු ඒ වෙලාවේ ඇඳන් හිටපු තුවාය පිටින්ම තමයි නන්දිනීගේ තාත්තව හම්බ වෙන්න යන්නේ. ඉතින් මේ වෙලාවේ කෑම ගන්න ගමන් ඉඳපු හැමෝම සමීර්ට hina වෙනවා. සමීර් ඉක්මනින්ම ආපහු කාමරයට ගිහින් ඇඳුමක් දාගෙන ආපහු කෑම මේසෙට එනවා. කොහොම හරි කෑම කන්න කලින් නන්දිනීගේ තාත්තා සමීර්ට කියනවා ඔයා මෙහාට ආවේ සංගීතය ඉගෙන ගන්නනේ. ඉතින් ඔයා දන්න මොනවා හරි මට වාදනය කරන්න කියලා. ඉතින් ගොඩක් බය වෙලා පුටුවෙන් නැගිටපු සමීර් එතන ඉඳපු හැමෝටම හිතා ගන්න බැරි විදිහට ලස්සන සින්දුවක් ගායනා කරනවා. ඉතින් මේ ගායනය ඉවර වුණාට පස්සේ නන්දිනීගේ තාත්තා සමීර්ට කියනවා ඔයා හොඳ ගායකයෙක් විතරක් නෙවෙයි හොඳ මිනිසෙක් වගේත් මට පේනවා කියලා. හවස ගුරුජී සමීර්ට සංගීත පන්තිය පටන් ගන්නවා. නන්දිනීගේ තාත්තා කියනවා සංගීතය කියන්නේ මට දෙවියෝ වගේ ඒකට ගෞරව කරන්න ඕන. හොඳ සංගීතඥයෙක් වෙන්න නම් පිරිසිදු මනසක් තියෙන්න ඕන කියලා. ওই වෙලාවේ සමීර් ගුරුජීගෙන් අහනවා ගුරු පඬුරු විදිහට මම මොනවද ඔබතුමාට දෙන්න ඕන කියලා. ඉතින් ওই වෙලාවේ ගුරුජී කියනවා මම ඒක අවශ්‍ය වුණොත් ඒ වෙලාවට ඔයාගෙන් ඉල්ලන්නම් කියලා. ඒ වෙනකල් මම කියලා දෙන දේවල් ගොඩක් හොඳින් ඉගෙන ගන්න කියලා කියනවා. සමීර් නන්දිනීගේ තාත්තත් එක්ක එකතු වෙලා සංගීතය හොඳට ප්‍රගුණ කරනවා. ওই විදිහට කාලය හිමිහිට ගත වෙලා යන අතරතුරේ නන්දිනීට ඇයටත් නොදැනීම සමීර් ගැන ආදරයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ওই වෙද්දී ඇත්තටම සමීර්ටත් පුංචි අදහසක් නන්දිනී ගැන ඇති වෙලා තියෙන්නේ. ඉතින් ওই විදිහට ටික දවසක් ගත වුණාට පස්සේ මේ නිවසේ විවාහ උත්සවයක් පැවැත්වෙනවා. නන්දිනීගේ ඥාති සහෝදරියක් වෙන අනුගේ. ඉතින් මේ විවාහය යෝජිත විවාහයක් විදිහට තමයි සිද්ධ වෙන්නේ. හැබැයි අනුට ඇය ආදරය කරන පෙම්වතෙක් ඉන්නවා. ඉතින් විවාහය සිද්ධ වෙන දවසේ අනු ආදරය කරපු පෙම්වතාට අනු කරුණු පැහැදිලි කරනවා. අපි දෙන්න කොයිතරම් ආදරය කරත් අපිට කවදාවත් එකතු වෙන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා අදින් පස්සේ අපි හිත හදාගමු කියලා. දැන් ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ සාම්ප්‍රදායික නිවසේ කොහොමවත්ම දෙන්නෙක්ගේ ආදරයට තැනක් නැහැ වගේම ඒ විදිහ ආදර විවාහයක් කොහොමවත්ම සිද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ කියලා. හැබැයි මේ කොහොම වුණත් සමීර් නන්දිනීගේ ආදර කතාව නම් ඒ අයටත් නොදැනීම ටිකෙන් ටික තව තවත් ශක්තිමත් වෙනවා. ඉතින් අනුගේ විවාහ උත්සවයේ දවසේ රාත්‍රියේ තමයි මූවී එකේ ජනප්‍රියම ගීතයකට නන්දිනී මේ විදිහ නර්තනයක් ඉදිරිපත් කරන්නේ. නිමුඩා 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 ඉතින් ওই වෙලාවේ විවාහ උත්සවයට ඇවිත් ඉඳපු රාජ් කියන තරුණ නීතිඥයාට නන්දිනීව දැකපු මේ රාත්‍රියේම ඇය ගැන විශාල කැමැත්තක් ඇති වෙනවා. ඉතින් ඊට පහුවෙනිදම මේ විවාහ උත්සවයේ වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ රාජ්ගේ පවුලේ අය නන්දිනීගේ අම්මටයි තාත්තටයි විවාහ යෝජනාවක් එවනවා. නන්දිනීව ඒ අයගේ පවුලේ ලේලිය කරගන්න කැමතියි කියලා. ඉතින් මේ යෝජනාවට නන්දිනීගේ දෙමව්පියොනුත් ඉහළින්ම කැමති වෙනවා. මොකද රාජ් කියන්නේ අධිනීතිඥ වික්‍රම්ගේ පුතා වගේම ඔහුත් නීතිඥයෙක්. ඉතින් ඒ වගේ පවුලකට සම්බන්ධ වෙන්න ලැබිච්ච අවස්ථාව හින්දා ඉතින් මේ කතාව නන්දිනී දැනගත්තට පස්සේ නන්දිනී ගොඩක් කලබල වෙනවා. ඒ ගැන සමීර්ටත් විස්තර කියනවා. පොඩ්ඩක් බරපතලව මේ ගැන හිතලා තාත්තත් එක්ක කතා කරන්න.
නැත්තම් ඔයාට වෙන්නේ මාව වෙන කහට හරි අයිති වෙලා මම මේ ගෙදරින් යනකල් බලන් ඉන්න තමයි කියලා ගොඩක් තරහෙන් සමීර්ට කියනවා. නන්දිනී අඬ අඬා ඉද්දි සමීර් ආදරෙන් නන්දිනීව වැළඳ ගන්නවා. සමීර් නන්දිනීව සනසන්න හැදුවත් ඇය ගොඩක් කලබල වෙලා ඉන්නේ. මේත් එක්කම සමීර් නන්දිනීව සීප ගන්නවා. ටික වෙලාවකින් නන්දිනී හොඳටම බය වෙනවා. සමීර් අපි මෙහෙම කරන එක පව් නේද? මේ දේවල් අපේ තාත්තා කොහොමවත්ම අනුමත කරන්නේ නැහැ කියලා. ඉතින් නන්දිනී ওই වෙලාවේ හිතන්නේ මේ විදියට සීප ගත්තාම ඇයට දරුවෙක් හම්බ වෙවි කියලා. නන්දිනී මේ ප්‍රශ්නේ සමීර්ගෙන් අහද්දි සමීර් කියනවා නෑ එහෙම වෙන්නේ නෑ ඔයා බය වෙන්න එපා කියලා. ඉතින් ওই වෙලාවේ මේ දෙන්න කතා කර කර ඉන්නේ ගෙදර පොත් තිබුණු පුස්තකාලයේ. ඉතින් නන්දිනීට පුංචි සද්දයක් ඇහිලා ගිහින් බලද්දි නන්දිනීගේ නැන්ද මේ උණ සම්පූර්ණ කතාවම අහගෙන ඉඳලා ඇය නන්දිනීට කියනවා මම මේ පොතක් හොයන්න ආවේ කියලා. ඉතින් ওই වෙලාවේ නන්දිනී නැන්දට කියනවා නැන්දේ ඔයා ඔයාගේ වැඩක් බලාගෙන අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්න කියලා. ඉතින් පහුවෙනිදා රාජ් එක්ක පවුලේ අය නන්දිනීගේ අම්මවයි තාත්තවයි හම්බ වෙන්න එනවා. ඒ අය මේ විවාහ යෝජනාවට කැමති වෙලා හැමෝම ගොඩක් සතුටු වෙනවා. හදිසියෙම මේ සිද්ධ වෙන දේවල් කිසිම දෙයක් නොදන්න නන්දිනී එදා හවස ඇගේ ආච්චිගෙන් අහනවා එයාගේ ආදර කතාව ගැන. ඉතින් ආච්චිත් ආච්චිගේ ආදර කතාව රස කර කර නන්දිනීට කියාගෙන යද්දි මෙතනට සමීර් වෙනවා. ඉතින් සමීරුත් මේ දෙන්නගෙන් මේ රස කතාව අහගෙන ඉන්නවා. ඉතින් ওই කතාව අහන අතරතුරේ නන්දිනීගේ ආච්චිගෙත් ඇස් හරියටම පේන්නේ නැති නිසා සමීර් නන්දිනීව ගොඩක් ආදරයෙන් වැළඳගෙන ඇය ඇඳන් ඉඳපු ඇඳුමේ ලිහවිලා තිබුණු ලේස් එක ගැට ගහනවා. එදා රාත්‍රියේදී නන්දිනීට අම්මා කතා කරලා කියනවා අද උදේ රාජ්ගේ ගෙදර අය මෙහාට ආවා අපි ඔයාගේ විවාහය තීන්දුව කරා කියලා. නන්දිනී සමීර් ගැන හිතේ තියෙන අදහස අම්මට මේ වෙලාවේ කියන්න උත්සාහ කරත් හදිසියෙම ගෙදර වැඩ කරන කෙනෙක් ඇවිත් කියනවා ළඟදී විවාහ වෙච්ච අනු මහත්තයා එක්ක රණ්ඩු කරලා ආපහු ගෙදර ඇවිත් කියලා. කට්ටිය හැමෝම මෙතනට යනවා. ওই වෙලාවේ අනු හැමෝටම කියනවා මම නම් ආපහු එහාට යන්නේ නැහැ. මේ මිනිහත් එක්ක මට ජීවත් වෙන්න බැහැ කියලා. ඉතින් ඔය ගැන පවුලේ වැඩිමහල් අය සාකච්ඡා කරලා පවුලේ වැඩිමලා විදිහට නන්දිනීගේ තාත්තා හැමෝටම කියනවා තව ටික දවසකින් අනු ආපහු සැමියාගේ ගෙදරට යවමු කියලා. ඉතින් මේ දේවල් අතරතුරේ නන්දිනී සමීර් එක්ක එකතු වෙලා එදා රාත්‍රියේ අනු ඇය කලින් ආදරය කරපු ಭಾರತ್ එක්ක හොර රහසෙම මේ ගෙදරින් පිටත් කරනවා. ඉතින් මේ කරපු වැඩේ ගැන නන්දිනී එක්ක සමීර් හුඟක් සතුටු වෙනවා. අපි අනු වෙනුවෙන් හොඳම දේ තමයි කරේ කියලා. ඉතින් මේ දේවල් උදේ ආරංචි වුණාට පස්සේ අනුගේ තාත්තා ගෙදර බලා ගන්න සේවකයාටත් හොඳටම පහර දෙනවා. අනු කොහෙද ගියේ කියලා තමුන් දන්නේ නැද්ද කියලා. මේ වෙලාවේ මේ සේවකයා අනුගේ තාත්තට කිසිම දෙයක් නොකිය ඉන්න වග බලා ගන්නවා. ඉතින් මෙතනදී අනුගේ තාත්තා නන්දිනීගේ තාත්තට හොඳටම බනිනවා. මම ඒක තමයි ඔයාට කිව්වේ රෑම අපි අනු සැමියාගේ ගෙදරට යවමු කියලා. ගෙදර වැඩිහිටියා විදිහට මමත් ඔයා කියපු දේ පිළිගත්තා. දැන් ඉතින් මේ වෙච්ච විනාශයට ඔයත් වග කියන්න ඕන කියලා. කවදා හරි නන්දිනිත් ඔයාට මේ විදිය දෙයක් කරපුවාම ඒ ගැන ඔයාට තේරෙයි කියලා අනුගේ තාත්තා නන්දිනීගේ තාත්තට කියනවා. ওই කතාව කිව්වට පස්සේ නන්දිනීගේ තාත්තට තුඟක් තරහ යනවා. මගේ දුව මට හොඳටම විශ්වාසයි මම ඒ විදියට පැනලා යන්න මගේ දරුවෝ හදලා නැහැ කියලා කියනවා. ඉතින් හැමදාමත් නන්දිනීගේ අඩුපාඩු හොය අවස්ථාවක් එනකල් බලන් හිටපු නන්දිනීගේ නැන්දා මෙතනට ඇවිත් නන්දිනීගේ තාත්තට කියනවා ඔයාට ඒ දේවල් එච්චරටම විශ්වාසයි නම් නන්දිනී දැන් මොනවද කරන්න කියලා හොයලා බලන්න කියලා. ඉතින් ඔය කියපු කතාව හින්දා නන්දිනීගේ තාත්තා නන්දිනී මොනවද කරන්න කියලා බලන්න යද්දි නන්දිනී ගෙදර උඩ තට්ටුවේ සමීර්ව වැළඳගෙන ඉන්නවා අතටම අහු වෙනවා. ඉතින් ওই සිද්ධියෙන් පස්සේ නන්දිනීගේ අම්මා නන්දිනීට කියනවා මම කවදාවත් ඔයාගෙන් මේ විදිය දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ කියලා. මාස 8ක් තිස්සේ ඔයා මට නිකමටවත් මේ ගැන කිව්වේ නැහැනේ කියලා කියනවා. නන්දිනී පිස්සුවෙන් වගේ සමීර් ගැනම කියවන්න පටන් ගන්නවා. එයා ඇරෙන්න මට කවුරුත්ම විවාහ කරගන්න බැහැ කියලා. ඉතින් ওই වෙලාවේ අම්මත් හොඳටම බය වෙනවා. අම්මා කියනවා නන්දිනී කලබල වෙන්න එපා මම තාත්තා එක්ක කතා කරන්න බලන්නම් කියලා. මේ වෙලාවේ සමීර් ගුරුජීගෙන් සමාව ඉල්ලනවා. ඔහු මේ ගැන කලින්ම එයා එක්ක කතා කරන්න තිබුණා කියලා. ගුරුජී සමීර්ට කියනවා මේක තමයි හොඳම අවස්ථාව. ඔයාට මම මුලින් කිව්වා වගේ මගේ ගුරු පඬුරු ඉල්ලන්න. ඉතින් ගුරුජී සමීර්ගෙන් ගුරු පඬුරු විදිහට ඉල්ලන්නේ සල්ලි නම් නෙවෙයි. එයා සමීර්ව පොරොන්දු කරගන්නවා ආයෙ නන්දිනීව හම්බ වෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම පුළුවන් ඉක්මනින් මෙහෙන් පිට වෙලා යන්න ඕන කියලා. ඉතින් ওই වෙලාවේ සමීර්ට කිසිම දෙයක් කර කියා ගන්න බැරුව යනවා. මොකද Tamanට ශිල්පය උගන්වපු ගුරුවරයාට ද්‍රෝහි වෙන්න සමීර්ට ඒ වෙලාවේ හැකියාවක් නැහැ. ඉතින් ඊට පස්සේ ගොඩක් කලබලෙන් ආපහු වතාවක් අම්මා නන්දිනී ළඟට ගිහින් කියනවා සමීර් මේ ගෙදරින් යන්න සූදානම් වෙලා ඉන්නේ කියලා. මට තාත්තා එක්ක කිසිම දෙයක් කතා කරන්න උනේ නැහැ කියලා. ඉක්මනටම යන්න අන්තිම වතාවට ඔයාට සමීර්ව දකින්න පුළුවන්. තාත්තා අවසර දුන්න අන්තිම වතාවට ඔයාට සමීර්ව බලන්න කියලා.
ඉතින් නන්දිනී වැටි වැටි දුවගෙන යනවා සමීර්ව බලන්න. නන්දිනීට දැනුනේ එයාට මුළු ලෝකෙම නැති වුණා වගේ. සමීර් යන දිහා උඩ තට්ටුවේ බැල්කනි ඉඳලා බලාගෙන ඉන්නවා. නන්දිනී අත දික් කරලා යන්න එපා කිව්වත් දැන් මේ දේවල් වලට හොඳටම පරක්කුයි. ටික දවසකට පස්සේ රාජ් එක්ක නන්දිනීගේ විවාහය සිද්ධ වෙනවා. නන්දිනී ඉන්නේ ගොඩක් දුකින්. මොකද එයා විවාහ වෙන්න කැමති වුණේ සමීර් එක්ක මිසක් රාජ් එක්ක නෙවෙයි. විවාහය අවසන් වෙලා මෙයාලා යනවා රාජ්ගේ ගෙදරට. එහාට ගියාට පස්සේ රාජ් නන්දිනීට කියනවා අපි දැන් අලුත් ජීවිතයක් පටන් ගන්න යන්නේ කියලා. රාජ් නන්දිනීට ටිකක් ලං වෙන්න හදද්දිම නන්දිනී කියනවා මට හෙට උදේ 4ට ඇහැරෙන්න තියෙනවා. ඒක නිසා මම නිදා ගන්න යනවා කියලා. රාජ්ට ඒ දේවල් අමුත්තක් වගේ දැනුණත් ඔහු ඒ දේවල් ගැන වැඩිපුර නොහිතා ඉන්නවා. රාජ් රෑ එළි වෙනකල් කල්පනා කරනවා නන්දිනී එයා එක්ක සතුටින්ද ඉන්නේ කියලා. ඇඳ එහා පැත්තේ ඉන්න නන්දිනීට ටිකක් ලං වෙලා ඇයව තුරුළු කරගන්නවා. සිප ගන්න හදද්දිම නන්දිනී ඇහැරලා රාජ්ව තල්ලු කරනවා. රාජ් නන්දිනීගෙන් අහනවා නන්දිනී මං වැරද්දක්ද කරේ? දැන් අපි සැමියයි බිරිඳයි කියලා. රාජ් කියපු දෙයට තරහ ගිහපු නන්දිනී ඇඳෙන් නැගිටලා අපේ සම්බන්ධය මේකද කියලා සාරි පොට ඇඟෙන් අයින් කරනවා. මේකට රාජ්ට හොඳටම තරහ ගිහින් මොන විකාරයක්ද ඔයා කියවන්නේ කියලා කෑ ගහනවා. ඇත්ත කියන්න ඔයා මාත් එක්ක ඉන්නේ සතුටෙන්ද මොකක් හරි ප්‍රශ්නයක් නේද කියලා අහනවා. ඒත් නන්දිනී කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ. ටික දවසකට පස්සේ නන්දිනීගේ අම්මා නන්දිනීව බලන්න එනවා. එයා අම්මගෙන් අහනවා මාව මැරිලාද බලන්න ආවේ කියලා. මම මෙහෙ මැරි ජීවත් වෙනවා කියලා. අම්මට ගොඩක් කේන්ති යනවා. දැන් ඔයා කසාද බැඳපු ගෑණියෙක් වගකීම් ගොඩක් තියෙනවා. අතීතය අමතක කරලා වර්තමානයේ ජීවත් වෙන්න කියලා අම්මා නන්දිනීට කියනවා. ඉතින් අම්මා ගෙදර යන්න කලින් නන්දිනීගේ ගෙදර සේවකයා සමීර් නන්දිනීට ලියපු ලියුම් ටිකක් දීලා යනවා. මේ ලියුම් ටික ගත්ත නන්දිනී උඩ කාමරයට දුවගෙන ගිහින් නොවියසිල්ලෙන් මේ ලියුම් කියවන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් රාජ් වැඩ ඇරලා ගෙදර එද්දි නන්දිනීට ඒ ගැන ගාණක් නැතුවම අර ලියුම් ටික කියවමින් ඉන්න වෙලාවේ කාමරයට ආපු රාජ්ටත් මේ ලියුමක් හම්බ වෙනවා. ඉතින් ওই වෙලාවෙම රාජ් දැනගන්නවා නන්දිනීට විවාහයට කලින් වෙන සම්බන්ධයක් තිබිලා තියෙනවා කියලා. නන්දිනී මේ ගැන රාජ්ට පැහැදිලි කරන්න හැදුවත් රාජ් කිසිම දෙයක් අහන්නේ නැහැ. රාජ් නන්දිනීට කියනවා මට බොරුව පෙන්වන්න බෑ. මම ඔයාව දැන්මම ගෙදර එක්ක යනවා කියලා. රාජ් නන්දිනීව ඇදගෙන යද්දි නන්දිනී කියනවා මට කතා කරන්න දෙන්න කියලා. ටික වෙලාවකට පස්සේ අපිට පෙන්වනවා රාජ් ගිහින් ඔහුගේ තාත්තා එක්ක කතා කරනවා. ඉතින් ඒ වෙලාව වෙනකොටත් නන්දිනී කියන්න උත්සාහ කරපු ඒ කතාව රාජ් සම්පූර්ණයෙන්ම දැනගෙන කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ රාජ්ගේ තාත්තා රාජ්ට කියනවා ඔයාට පිස්සු හැදිලාද තමන්ගේ බිරිඳව ඉතාලිය අරගෙන ගිහින් ඇයව කලින් ආදරය කරපු කෙනාට බාර දෙන්න ඕන කියන්නේ කියලා. ඉතින් ඒ වෙද්දි රාජ් තීරණය කරලා තියෙනවා සමීර්ව හොයාගෙන ඉතාලියට ගිහින් නන්දිනී හොයපු ආදරය ඇයට ලබා දෙන්න. මොකද රාජ් හොඳටම දන්නවා නන්දිනී ඔහු එක්ක කාලය ගත කරන්නේ සතුටින් නෙවෙයි කියලා. තාත්තා කියනවා බැඳපු ගෑණිව පාලනය කරගන්න තාම බැරිද? මොකද්ද එතකොට ඔයාගේ පිරිමිකම කියලා. ඉතින් රාජ් කියනවා තාත්තේ පිරිමිකම කියන්නේ ගෑණියෙක්ගේ සතුට නැති කරන එක නෙවෙයිනේ කියලා. මම නන්දිනීට ආදරය කරන එක ඇත්ත. ඒත් නන්දිනීව ජීවිත කාලය පුරාම දුකින් තියන්න මට බැහැ කියලා. මිනිස්සු මොනා කියයිද කියලා මට වැඩක් නැහැ. ඒක නිසා මම එයාට එයාගේ ආදරේ කොහොම හරි හොයලා දෙන්නම්. එතකොට ඇය සතුටින් ඉඳීවි කියලා. ඉතින් ওই කතාවට තාත්තගේ හිතත් ටිකක් උණු වෙනවා. තාත්තා රාජ්ට කියනවා රාජ් ඔයාගේ තාත්තා ලෝකේ ඉන්න ප්‍රසිද්ධම නීතිඥයෙක්. ඒත් ඔයා ගොඩක් හොඳ මිනිහෙක්. මට විශ්වාසයි ඔයා මේ නඩුව දිනයි කියලා. ඉතින් පහුවදා උදෙන්ම මේ දෙන්නා ලැහැස්ති වෙනවා ඉතාලියට යන්න. ඉතාලියට ගිහිල්ලා හොටෙල් එකක නවතිනවා. රාජ් නන්දිනීගෙන් අහනවා ඔයා ළඟ එයාගේ ෆොටෝ එකක්වත් නැද්ද? මෙච්චර ලොකු රටක අමුත්තෙක් හොයන එක නම් ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා. ඊට පස්සේ මේ දෙන්නම හොටෙල් එකෙන් එළියට බහිනවා කොහොම හරි සමීර්ව හොයාගන්න අදහසින්. සමීර්ට සංගීතය පුළුවන් නිසා අජේ අනුමාන කරන්නේ සමීර් සංගීත බඩු කඩේක නැත්නම් ළමයින්ට සංගීතය උගන්වන තැනක ඇති කියලා. ඉතින් ওই විදිහට දවස් 2-3ක් ගත වෙනවා. මේ දෙන්න පුළුවන් හැම තැනම ගිහින් විස්තර අහනවා සමීර් කියලා කෙනෙක් ගැන. ඒත් සමීර්ව නම් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. දවසක් නන්දිනී එක්ක රාජ් යනවා රෙස්ටුරන්ට් එකකට කෑම කන්න. මෙතනට ගිහිනුත් නන්දිනී කල්පනා කර කර ඉන්නවා. මේ රෙස්ටුරන්ට් එකේ බිල් එක ගෙවන්න හදද්දි නන්දිනී දකිනවා මේ බිල් පොතේ සමීර්ට ඒ දවස්වල සංගීතය ඉගෙන ගන්න කාලේ විනෝදයට ඇඳපු චිත්‍රයක් තියෙනවා කියලා. රෙස්ටුරන්ට් එකේ සේවකයාගෙන් අහනවා කවුද මේක ඇන්දේ කියලා. ඊට පස්සේ රෙස්ටුරන්ට් එකේ සේවකයා කියනවා ඕක ඇන්දේ අර කළු පාට ෂර්ට් එකක් ඇඳන් ඉන්න සර් එයා ගියා කියලා. ඉතින් නන්දිනිත් මේ සේවකයා කියපු පැත්තට දුවන්න පටන් ගන්නවා. පාර හිටපු මිනිස්සුන්ගේ ඇඟේ හැප්පෙන ගමන් පිස්සුවෙන් වගේ දුවන්න පටන් ගත්ත නන්දිනීට සමීර්ව හොයාගන්න නම් හම්බ වෙන්නේ නැහැ. නන්දිනී එකපාරම බිම වැටෙනවා. රාජ් හිටියේ නැත්තම් නන්දිනීගේ ජීවිතෙත් නැති වෙනවා.
ආපහු හොටෙල් එකට ආපු නන්දිනීට රාජ් බනින්න පටන් ගන්නවා. ඔයිට වඩා ප්‍රවේශමෙන් අපි වැඩ කරන්න ඕන කියලා. නන්දිනීට තියෙන දුක වගේම තරහ නිසා ඇයත් හයියෙන් කෑ ගහනවා. ඇයි එහෙනම් මට මැරෙන්න දුන්නේ නැත්තේ කියලා. ඉතින් ওই කතාවට තරහ ගිහින් රාජ් නන්දිනීට හොඳටම බනිනවා. මොන දේ වුණත් ඔයාට සමීර්ව හම්බ වෙනකන් ඔයා මගේ වගකීමක් කියලා. ඔයාට තාම හරි අදහසක් නැහැ ආදරේ කියන්නේ මොකද්ද කියලා කියපු රාජ් මෙතනින් පිට වෙලා යනවා. ඉතින් ওই වෙලාවේ රාජ් හරියටම අදහස් කරන්නේ ඔහුත් නන්දිනීට හුඟක් ආදරේ කරනවා කියලා. ඒක නිසා තමයි ඔහු නන්දිනී වෙනුවෙන් මෙච්චරටම මේ දේවල් කරන්න කියලා. රාජ් පාරේ තනියෙන් ඇවිදගෙන යනවා. ඔන්න ওই වෙලාවේ අමුත් එක්ක ඇවිත් රාජ්ගේ ඇඟේ හැප්පෙනවා. ඉතින් ඒ සමීර් තමයි රාජ්ගේ ඇඟේ හැප්පෙන්නේ. ඉතින් කවදාවත් රාජ් සමීර්ව දැකලා තිබුණේ නැති නිසා ඒ ගැන ගානක් නැතුවම දෙන්නම සොරි කියලා එතනින් යන්න යනවා. ඉතින් පහුවෙනිදා ආපහු මේ දෙන්නම සමීර්ව හොයන්න පටන් ගන්නවා. ওই වෙලාවේ නන්දිනී කලින් දවසේ සිද්ධ වෙච්ච දේවල් වලට රාජ්ගෙන් සමාව ගන්නවා. රාජ් කියනවා අපි දෙන්න අතර මොකුත් සම්බන්ධයක් තිබුණේ නැති වුණාට කමක් නැහැ. අපි දෙන්න හොඳ යාළුවෝ වෙමු කියලා. ඉතින් ওই වෙලාවේ සමීර් එයාගේ අම්මත් එක්ක තාත්තගේ සොහනට ඇවිල්ලා සමීර් නන්දිනී ගැන සම්පූර්ණ විස්තරේ අම්මට කියනවා. නන්දිනී නටපු විදිය, කතා කරපු විදිය එයා ගොඩක් නන්දිනීට ආදරෙයි කියලා. කොහොම හරි සෑහෙන දවසක් විස්තර හොයලා රාජ් නන්දිනී දෙන්න අන්තිමට සමීර්ගේ අම්මා ඉන්න ගෙදර හොයා ගන්නවා. ওই වෙලාවේ සමීර්ගේ අම්මා නන්දිනීට කියනවා එයා හැමදාම නගරේ තියෙන විස්කෝ බාර් එකේ සින්දු කියනවා කියලා. ඒත් එක්කම ওই වෙලාවේ අම්මා කියනවා දැන් තමයි සමීර් ගෙදර ඇවිත් ආපහු යන්න ගියේ කියලා. ඉතින් ඉක්මනටම මේ දෙන්න ආපහු පාරට දුවගෙන යනවා. ඒ වෙලාවේ සමීර් ගියපු බස් එක එතනින් යන්න යනවා. ওই වෙලාවේ ආපු වාහනයක් නතර කරලා මේ දෙන්නම ඒ වාහනයෙන් උදව්වක් ඉල්ලනවා. අපිට දැන් ගියපු ඒ බස් එක අල්ලලා දෙන්න කියලා. ඉතින් මේ වාහනේ පදවගෙන යන කෙනා හොඳ කෙනෙක් නම් නෙවෙයි, මංකොල්ලකාරයෝ දෙන්නෙක්ගේ වාහනයකට තමයි මේ දෙන්නම ගොඩ වෙලා තියෙන්නේ. මේ අය සමීර් ගියපු බස් එක ළඟටම කිට්ටු කරලා වාහනය කැලෑවකට දානවා. ඊට පස්සේ වාහනේ ඉඳපු මේ පුද්ගලයා කියනවා ඉක්මනටම තමුසෙලා දෙන්නගේ සල්ලි රත්තරන් බඩු අපිට දීලා මෙතනින් පිට වෙන්න කියලා. ඒත් එක්කම ඒ අතර ඉඳපු ගෑනු කෙනා මේ අයට පිස්තෝලයක් දික් කරනවා. මංකොල්ලකාරයෝ රාජ් අතේ තිබ්බ මගුල් මුද්ද ගන්න යද්දි රාජ් ඒක දෙන්න ආදිමදි කරනවා. නන්දිනීගේ මතකයක් විදිහට ඔහුට මේක ගොඩක් වටින හින්දා. ඉතින් ඔය හේතුව නිසා මංකොල්ලකාරයත් එක්ක මෙතනදී පුංචි රණ්ඩුවක් ඇති වෙනවා. ඔය වෙලාවේ එතන ඉඳපු ගැහණු කෙනා රාජ්ට වෙඩි පහරක් එල්ල කරනවා. ඔය වෙලාවේ මේ වෙඩි පහර වදින්නේ ඊට පිටිපස්සෙන් ඉඳපු නන්දිනීට. ඒත් එක්කම මංකොල්ලකාරයෝ දෙන්න ඉක්මනින් මෙතනින් පැන ගන්නවා. රාජ් ඉක්මනටම නන්දිනීව හොස්පිටල් එකට අරගෙන යනවා. කොහොම හරි වාසනාවකට වගේ දරුණු තැනකට නන්දිනීට වෙඩි පහර එල්ල වෙලා තිබුණේ නැති නිසා ප්‍රතිකාර කළාට පස්සේ නන්දිනීට සිහිය එනවා. ඊට පස්සේ නන්දිනීට විවේක ගන්න කියලා රාජ් යනවා ඒ ළඟ තියෙන පල්ලියකට ඇය වෙනුවෙන් යාඥා කරන්න. ඉතින් ওই වෙලාවේ අහම්බෙන් රාජ්ට සමීර්ව හම්බ වෙනවා. සමීර් ඔහුව රාජ්ට හඳුන්වලා දෙන්න උත්සාහ කරද්දී සමීර් දන්න කෙනෙක් ඇවිත් ඔහුට බාධා කරපු නිසා සමීර්ට ඔහුගේ නම කියා ගන්න බැරුව යනවා. රාජ්ටත් ඒක එහෙම්මම අමතක වෙනවා. දෙන්නම ඉන්දියාවේ නිසා මේ දෙන්න පුංචි වෙලාවක් මෙතනදී කතා කර කර ඉන්නවා. රාජ්ගේ බිරිඳ හොස්පිටල් එකේ කියලා කිව්වම දෙන්නම එකතු වෙලා නන්දිනීට යාඥා කරනවා. ඉතින් රාජ් සමීර්ව මීට කලින් දැකලා තිබුණේ නැති නිසා ඔහුව මෙතනදිත් අඳුර ගන්න බැරුව යනවා. හවස් වෙද්දී නන්දිනීට මල් පකුරුකුත් අරගෙන රාජ් හොස්පිටල් එකට යනවා. ඒ වෙලාවේ නන්දිනී මේ මල් දැකලා අහනවා මම මේ මල් වලට කැමතියි කියලා ඔයා කොහොමද දන්නේ කියලා. ඉතින් ওই වෙලාවේ රාජ් කියනවා මට මේ අහම්බෙන් හම්බ වුණ ඉන්දියාව කෙනෙක් තමයි මට මේවා අරන් දුන්නේ කියලා. ඊට පස්සේ නන්දිනීව හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරපු නිසා මේ අය යන්න ලෑස්ති වෙනවා. ඉතින් ওই වෙලාවේ රාජ් සමීර් එක්ක කතා කර කර ඉද්දී ඔහු නිතරම මුමුණන ගීතයක කොටසක් රාජුත් මුමුණන්න පටන් ගන්නවා. ඒ කොටසක් ඇහුණු නන්දිනීට එකපාරම මතක් වෙනවා අනිවාර්යයෙන්ම රාජ්ට හම්බ වුණේ සමීර් කියලා. ඉතින් ඇය ඒ ගැන විස්තර අහනවා. එතකොට තමයි රාජ්ට තේරුම් යන්නේ ඔහුට හම්බ වෙලා තියෙන්නේ සමීර් කියලා. රාජ් ඉක්මනින්ම ආපහු ඔවුන් මුණ ගැහුණ තැනට දුවගෙන යනවා. ඒත් සමීර්ව හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඊට පහුවෙනිදා මේ දෙන්නම සමීර්ගේ අම්මා කිව්ව විදිහට ඔහු සතියන්තයේ ගීත ගායනා කරන විස්කෝ බාර් එකට යනවා. එතනදී සමීර්ව හොයාගන්න කියලා. ඉතින් එදා සමීර් මෙහාට සින්දු කියන්න ඇවිත් නැහැ. ඒක නිසා බාර් එක අයිති සමීර්ගේ යාළුවා මේ දෙන්නටත් එතන තිබුණු පාටි එකට ආරාධනා කරනවා. ඉතින් මේ පාටි එකේදී පුංචියට ඩ්‍රින්ක් එකක් දාපු රාජ් පාටි එක ඉවර වෙලා නන්දිනී එක්ක ඇවිදගෙන යනවා. ඔය වෙලාවේ රාජ් නන්දිනීට කියනවා සමීර් ගොඩක් හොඳ කෙනෙක්, ඔයාට එයා එක්ක ගොඩක් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔය වෙලාවේ රාජ් කියන එක දේවල් අහගෙන ඉඳපු නන්දිනීට හොඳින්ම තේරුම් යනවා රාජ් මේ වෙනකල් ඈ වෙනුවෙන් මේ තරම් දේවල් කළේ ඇත්තටම රාජ් අයට ගොඩක් ආදරය කරන නිසා නේද කියලා. ඉතින් ওই සිතුවිල්ල නිසා එදා රෑ පුරාම නන්දිනී කල්පනා කරනවා මොකද්ද මම අරගන්න හරිම තීරණය කියලා.
උදේ අවදි වුණාට පස්සේ රාජ් කියනවා මං අතින් ඊයේ රෑ මොනවා හරි වැරදි දෙයක් කියුණා නම් මට සමා වෙන්න කියලා. ওই වෙලාවේ නන්දිනී කියනවා ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද කියලා හරියටම මම තේරුම් ගන්න පටන් අරගෙන තියෙන්නේ දැන් කියලා. ඒත් එක්කම සමීර්ගේ අම්මගෙන් රාජ්ට කෝල් එකක් එනවා පුතේ ඔයාලට සමීර්ව හම්බ වුණාද? මම තවම ඔයාලා යාව හොයාගෙන ආවා කියලා කිව්වේ නැහැ. එයා අද හොටෙල් එකේ සින්දු කියන්න යනවා. ඉතින් එහාට ගියා නම් එයාව හම්බ වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ දෙන්නම පිටත් වෙනවා සමීර් එනවයි කියන හොටෙල් එකට. ඒත් එක්කම දැන් නන්දිනීට හරියටම තීරණයක් ගන්න බැරුව අතරමං වෙලා ඉන්නේ. ඇයට මුලින්ම හම්බ වුණ සමීර් එක්ක ගිහින් අලුත් ජීවිතයක් පටන් ගන්නවද? නැත්නම් ඇයට අකමැත්තෙන් විවාහ වෙන්න සිද්ධ වෙච්ච ඈ වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරපු ගොඩක් ආදරය කරන රාජ් එක්ක ඉදිරි ජීවිත කාලය ගත කරනවද කියලා. ඉතින් ওই විදිහට සමීරව හොයාගෙන මේ දෙන්නම ඔහු ඉන්න හොටෙල් එකට යද්දි රාජ්ට මතක් වෙනවා නන්දිනී ඔහුගෙන් වෙන් වෙලා සමීර් ළඟට යන විදිය. මේ දෙන්නම සමීර් එදා සින්දු කියන හොටෙල් එකට ආවට පස්සේ සමීර්ගේ අම්මා ඇවිත් ඉක්මනින්ම නන්දිනීව එක්කන් යනවා සමීර් ඉන්න තැනට. ওই වෙලාවේ රාජ් ගොඩක් දුකින් මෙතනින් පිට වෙලා යනවා. සමීර් නන්දිනීව දැකපු ගමන්ම ගොඩක් සතුටින් ඇවිල්ලා ඇයව වැළඳ ගන්නවා. ඉතින් ඒ වෙද්දී නන්දිනීට සමීර් ගැන තිබුණු හැඟීම් හිතින් අත්හැරිලා ගිහින් මොකද ඇය වෙනුවෙන් මේ තරම් දේවල් කරපු රාජ්ට පිටුපාන්න බැරි තරමට සමීර් අහනවා ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ওই වෙලාවේ නන්දිනී කියනවා සමීර් ඔයා මට ආදරය කරන්න ඉගැන්නුවා. ඊට පස්සේ හම්බ වුණ මගේ සැමියා ආදරේ පවත්වගෙන යන්නේ කොහොමද කියලා මට ඉගැන්නුවා කියලා. මේ තරම් දුරක් ඇයව අරගෙන ආපු රාජ් ගැන සම්පූර්ණ විස්තර කියනවා. ඉතින් ওই වෙලාවේ කොයිතරම් දුකක් සමීර්ගේ හිතේ ඇති වුණත් ඔහු තේරුම් ගන්නවා මේ වෙලාවේ ඇත්තටම සිද්ධ වෙන්න ඕන මොනවද කියලා. සමීර් නන්දිනීට කියනවා ඔයා මම වෙනුවෙන් මේ තරම් දුරක් ආපු එකම ඇති මට ජීවිත කාලය පුරාම ජීවත් වෙන්න. ඉතින් ඔයා දැන් විවාහ වෙලා මට ඒක ආපහු කඩලා දාන්න උවමනාවක් නැහැ. රාජ් එක්ක සතුටින් ඉන්න එයා ගොඩක් හොඳ මිනිස්සෙක් කියලා. හැබැයි ඊළඟ ආත්මේ නම් අනිවාර්යෙන්ම මම ඔයාව අයිති කරගන්නවා කියලා. ඉතින් ආපහු නන්දිනී ඉක්මනින්ම රාජ්ව හොයාගෙන එතනින් පිට වෙලා යනවා. රාජ් තනියම පාරේ ඇවිදන් යද්දි නන්දිනී ඇවිත් රාජ්ව වැළඳ ගන්නවා. මාවත් ඔයා එක්කම එක්ක යන්න කියනවා. රාජ් කියනවා මටත් ඔයා නැතුව ජීවත් වෙන්න බැහැ කියලා. ඉතින් ආදරේ කියන්නේ ඇත්තටම පරිත්‍යාගයමයි කියලා අපේ හදවත් වලට කාවද්දමින් එක ආදරවන්තයෙකුට ආදරේ ලබා දෙමින් තවත් ආදරවන්තයෙකුට ඒ ආදරේම අහිමි කරමින් මේ ලස්සන මූවි එක අවසන් වෙනවා. ඉතින් මොකද හිතන්නේ අද අරගෙන ආපු මූවි එක ගැන? මූවි එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මතක ඇතුව channel එකට අලුත් නම් මේ වගේ movies බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell notification all දාලා තියාගන්න. එහෙමනම් තවත් මේ වගේම සුපිරිම movies ගොඩක් අරගෙන ඉක්මනටම ඔයාලව හම්බ වෙන්න එනකල් අදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.